කිසිම දේශපාලන පක්ෂයක් එක්ක මට ඇයි හොඳයි යන්නේ. මාව දාන්න එපා පෙරටුගාමිලා ගොඩට. මාව දාන්න එපා JVP ගොඩට. මාව දාන්න එපා UMP ගොඩට. මාව දාන්න එපා ශ්‍රී ලංකා ගොඩට. මාව දාන්න එපා පොහොට්ටු ගොඩට. මම සුද්ධ සැබෑ නිර්පාක්ෂිකෙක්. ලෑස්ති කරපල්ලා නගරයක් පාසා අපි එනවා රටම නිර්පාක්ෂික කරන යෝධ දේශපාලන සංස්කෘතිය නිර්මාණය කරන්න. උඹලට පේන්නේ බරපතල ප්‍රශ්නයක්. තව මාස දෙක තුනකින් සහෝදරයා අවුරුදු 2500ක් තිස්සේ දූපතක කඩු හදපු රට ලෝකේ කඩු හදපු එකම දූපත 1565කට කලින් හදපු සීගිරිය අදත් ඩොලර් ගේනවා බලව තොපි බෑලා ඵලයව රට තියන්නේ දරුණු අවධානමක. අද මම මෙතන කෑ ගහලා ගියාට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අර පොලිසිය මහත්තුරුන්ගේ පවා වැටුප නතර වෙන දවසක් එනවා. එදාට තේරෙයි මේ කොල්ලෝ මොකද්ද මේ කරන්නේ කියන එක කියලා මං කියනවා. මේ කතාව අහන සිරගත වෙලා ඉන්නේ සහෝදර සහෝදරියන්ගේ ඥාතීන්ට මං කියනවා කරුණා කරලා පක්ෂ පෙකණි වල කපපන්. අමාරුම වැඩේ කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. අද ලංකාවේ ඔක්කොම වරප්‍රසාද වලට යට වෙලා මේ රට හදන්නේ මේ රටේ හදගැස්ම අඳුරන අපේම මහ පොළොවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දුප්පතුන්ගේ ළමයි වරෙල්ලා අපේ වාරේ ඇවිල්ලා. මම වෘත්තියෙන් ගුරුවරයෙක්. මම අහම්බෙන් මේකට ආවේ. ඊට පස්සේ කතා 8ක් පැවැත්තුවා. මගේ දැනුම දුන්නා. මේ රටේ පුරවැසියෙක් හැටියට මේ රට කොළපොතු කාලා බස් එකක ගිහිල්ලා සරල ජීවිත ගත කරලා වැටුප් රහිතව රට හදන්න තියෙන වෙලාවක අරුන් ඇතුළට වෙලා පිස්සු කෙරෙනවා. මේ ඇවිල්ලා තියෙන අපේ වාරේ වරෙල්ලා අපිව ශක්තිමත් කරපල්ලා. මම මේ කතාව අද කරලා බහැලා යන්නේ උඹලගේ එකමුතුව දැකලා. පොඩ ළඟට වරෙල්ලා පාරෙන් එහා පැත්තේ ඉන්න සහෝදර වරෙල්ලා මේ අපේ වාරේ ජාති ආගම් කුල බේදෙපා වරෙල්ලා